Todas viciadas em cima, pedindo pix pros cara que é bigode. Hoje em dia é difícil encontrar uma menina que não trabalha no job. Todas viciadas em cima, pedindo pix pros cara que é bigode. අයිබන් සුබ දවසක් එමටම ඔන්න අක්කරේ පත්වේ ඉඳන් මාත්‍ය අපිට මේ වාහනේ ඕනේ ගින්දර වගේ හදලා අයිබන් සුබ දවසක් එමටම ඔන්න අක්කරේ පත්වේ ඉඳන් අපි හොයන් ඇවිල්ලා අලංකරණේ මහගෙදර හොයන් ඇවිල්ලා තියෙනවා අද සෙට් එකක් ඉතින් අයියලා සෙට් එකක් ආවා මාත්‍ය අපිට මේ වාහනේ ඕනේ ගින්දර වගේ හදලා මගේ පුතාට දෙන්න ඕනේ ඉතින් පුතා ආසා විදියට හදන්න ඕනේ මොනවද කරන්න පුළුවන් ඉතින් අපි කරන්න පුළුවන් ටික කිව්වා දැන් කාලේ වැඩිම විකිනෙන වාහනේ තමයි Toyota GR Sport එක 2025 ඉතින් එන්නේ පිස්සුව තමා එහෙනම් මගේ පුතාටත් තියෙන්නේ මාත්‍යව හදලා දෙන්න මේක සුපිරියට කියලා කිව්වා. එයාට නෙමෙයි අපි කිව්වා මොනවද කරලා ඕනේ. මාත්‍යලන් ඉතින් මේක දන්නේ. ඔයාලට ඕන විදියට මගේ පුතාට ලස්සන වාහනයක් හදලා දෙන්න කියලා තමයි මේක අරන් ආවේ. ඉතින් මතක තියාගන්න ඔය අක්කරේ පත්වේ ඉන්න නංගිලා මල්ලිලා අක්කලා මාමලා නැන්දලා ඔක්කොම බලන් ඉන්න. ඒවනවා සූපිරි බඩුවක් අක්කරේ පත්තුවට අපි. මතක තියාගන්න. ඒවනවා අපි සූපිරි භාණ්ඩයක්. මෙන්න මේ පරණ වාහනේ පාරේ දැක්කොත් හැරිලා බලන්න හදලා අක්කරේ පත්තුවට. ඒවනවා වෙනස් කරන කිරිල්ල හිතා ගන්න බැරි වෙයි ඔයගොල්ලන්ට වීඩියෝ එකේ දෙවෙනි කොටස බැලුවොත්. ඕකේ වලට හදපු වාහනයක්. ඉතින් හයිලක්ස් එකේ සූපිරියටම විකිනෙච්චි ලෝකෙ වැඩිම අලව වෙච්චි ආදරේ දිනාගත්ත වාහනයක්. ඉතින් අවුරුදු 20ක් 25ක් පරණ වුණාට තාම හොඳට දුවනවා. එන්ජින් සූපිරියට තියෙනවා. ඉතින් මට බොඩි එකේ පේන්නම ලස්සන කරලා හදලා දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපි හදමු මේකත් GR Sport කරලා GR Sport කරලා විතරක් නිකන් ඉන්නේ නැහැ. අපි මේකේ ගොඩාක් මොඩිෆිකේෂන් කරනවා. එකක් දෙකක් තුනක් නෙමෙයි මහා ගොඩක් කරනවා. කන්න පිට හරවනවා මේ වාහනේ. ඔයගොල්ලෝ බලන් ඉන්න අපිත් එක්ක මොනවද එහෙමනම් කරන්න යන්නේ කියලා. ඉතින් මොඩිෆිකේෂන් එක පටන් ගද්දිම කියන්නම් ඔයගොල්ලන්ට අපි චේන්ජ් කරනවා බොනට් එක ලස්සන බොනට් එකක් GR Sport එකේ විදියට. ඒ වගේම පෙන්ඩස් එක අපි මේ පැත්තෙන් පෙන්ඩර් එක මාරු කරනවා. ඒ වගේම ලස්සන වීල් ආච් සෙට් එකක් බල්ක් ලුක් එකක් ගන්න අපි චේන්ජ් කරනවා. ඒ වගේම මෙන්න මේ පරණ බබර් එක අයින් කරලා මෙන්න මේ වගේ අලුත් ලස්සන බබර් සෙට් එකක් දානවා. බම්ප ගානිෂ් ටිකත් එක්කම වෙලන්ස් ටිකත් එක්කම දාලා මෙන්න මේ සෙල් එක අයින් කරලා මේ ග්‍රිල් එක අයින් කරලා GR Sport ග්‍රිල් එකක් දානවා. ලස්සන වෙන්න. ඒ විතරක් නෙමෙයි හෙඩ්ලයිට් එක ගලවලා LED ලස්සන ස්කූප් හෙඩ්ලයිට් එකක් හෙඩ්ලයිට් දෙකම දානවා. අපි කැමරා එන සෙල් එකක් දාලා ලස්සන Toyota logo එකත් එක්කම ඒ වගේම fog lamp එක්කම fog lamp cowl set එක අලුත් විදියට දානවා. ඒ වගේම මේ පැත්තේ fender ටික ඔක්කොම ගලව ගන්නවා. ගලවගෙන side mirror අයින් කරනවා. මේ side step වෙනුවට දාලා තියෙන bar එක අයින් කරලා steel bar එකක් දානවා. ගලේ නෙමෙයි ගඟේ නෙමෙයි ඕන තැනක ගිහිල්ලා වැදිච්ච ආවේ කැඩෙන්නේ නැහැ. ඕපෙන්ඩ චේන්ජ් කරලා මෙන්න මේ පරණ වෙච්ච මඩ් ලැප්ස් ඔක්කොම ගලවලා ඔක්කොම අයින් කරලා ඒවල දානවා අලුත් GR Sport මඩ් ලැප්ස් මේකට. ටේල් ලයිට් එකක් තියෙනවා පිපිල්ලක් තියෙන්නේ කලර් එකක් චේන්ජ් වෙලා තියෙන්නේ
හදලා මෙතනින් ලස්සනට දානවා. මෙන්න මේ වගේ ලස්සන ලයිට් එකක් දැම්මොත් ඕගොල්ලන්ට මොනවද හිතෙන්නේ? දානවා. එහෙනම් LED මෙන්න මේ වගේ ලස්සන ටේ ලයිට් සෙට් එකක් මේකට ගහනවා. ඒක නම් ලේසි වෙන්නේ නැහැ හදන්න. කවුරුත් ඕක කරන්නේ නැහැ. මොකද ලේසියෙන් එක්කෙනයි දෙන්නේ හදන්නේ. මේක හදන්න දෙනවා ලස්සනටම ඩෙන්ටින් සයිඩ් එකෙන් ලොකු වැඩ පාරක් දාලා ලස්සනට සෙට් ටික හදලා පේන්ට් එකේ වැඩේ කරන්න ඕනේ. බාගට කරොත් පේනවා වැඩේ. ටේල් ඩෝ ලැම්ප් එක චේන්ජ් කරගන්නවා බ්‍රේක් ලැම්ප් එක. ඒ වගේම මෙන්න මේ චූටිවට දින එක නිකන් මදි පාඩුවක් වගේ හින්දා ලොකු දිග ලොක් එක දානවා. GR ස්පෝර්ට් එකට එන හැන්ඩල් එකත් එක්කම ලොක් සෙට් එක දාලා බැච් ටිකත් පොඩි චේන්ජ් එකක් කරන් බම්ප් එකත් චේන්ජ් කරමුනේ ළමයින්. බම්ප් එකත් චේන්ජ් කරලා දානවා මෙන්න මේ වගේ GR ස්පෝර්ට් ආලුත් මාලුත් බබර් එකක්. මේකට බල්කි ලුක් එකකුත් එක්ක සහ සේෆ්ටි බාර් එකත් එක්ක එන. ඒ වගේම දාමුනේ. පොඩි රෝල බාර් එකකුත් ගහමු. රෝල බාර් එකකුත් ගහලා ඒ වගේම මේක ඉතින් ගමනක් බිමනක් යන්න අමාරුයි. ඒ හින්දා දානවා රෝල ෂටර් එකකුත්. මොකද කස්ටමර් කියලා දින අපිට ඕන විදියට හදන්න කියලානේ. ඉතින් හදනවා අපි අපිට ඕන විදියට ලස්සනට හදලා දෙන්න කියලා තියෙන අපි හදනකොට ඉතින් අනම්මනම් අර එහෙම් මෙහින් නම් හෙල්ලන්නේ නැහැ. සල්ලි ඕන නිසා අපි කරොත් වැඩක් ප්‍රවුඩ් ලුක් එකක් ගන්න පුළුවන් විදියට වැදගත්ම සහ වටිනාම දේවල් ටික විතරයි මේකට අපි සිලෙක්ට් කරන්නේ. ඉතින් දානවා ඉලෙක්ට්‍රික් රෝලර් ෂටර් එකක්. මොකද මේ ට්‍රේ එකේ නිකන් තිබිලා වැඩක් නැහැනේ. අවුවට නිකන් තිබ්බොත් මොකද වෙන්නේ? අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. ඔය දෙකෙන්ම ආරක්ෂා කරන්න දානවා අපි රෝලර් ෂටර් එකක් අපි දාලා මේ පැත්තෙත් සයිඩ් ස්ටෙප් එක චේන්ජ් කරලා හුඩ් රේලින් සෙට් එකකුත් දානවා අපි ඇල්මිනියම් වලින් වෙන ලස්සන හුඩ් රේලින් සෙට් එකක් අපි මේකට දාමු. මං හිතන්නේ ඔයගොල්ලොත් ඒක අනුමත කරයි. ඒ වගේම බලන්න පරණ ස්ට්‍රීම් වීල් එකේ ඉතින් මේවා ඒ කාලේ හොඳයි. ඉතින් දැන් කාලේ දිනුනුයිනේ නේද? ඒ කාලේ ඉතින් මේකේ මොනවත් නැති වුණාට එයා බෑග් එක විතරක් තිබ්බට දැන් ඉතින් මෙතනින් පුළුවන් කවෝඩ් එක සම්පූර්ණයෙන්ම බ්ලූටූත් වලින් හැන්ඩල් කරන්න. ඒ වගේ මෙතනට මල්ටි ෆන්ක්ෂන් ලස්සන අර ප්‍රාඩෝ එකේ 20 250 එනවා වගේ ලස්සන ස්ට්‍රීම් වීල් එකක් දාමු. දාලා බලමු. සීටුත් බලන්න ඉරිලා තැල්ල පොඩි විලා ඔක්කොම වෙන්න තියෙනවා වෙලා තියෙන්නේ මේ කෑලි ගිහිල්ලා පතුරු ගිහිල්ලා දානවා ගලවලා අයින් කරලා ආලුත් මලුත් සීට් කවර් සෙට් එකත් මේකට දාලා කන්සෝල් බොක්ස් එකත් කැඩලා තියෙන එකත් වෙනස් කරලා ගියර් නොබ්ස් ටික අලුතෙන් දාලා ඩෑෂ්බෝඩ් එක කාලා එකක් කරනවා. මොකද හිතුනොත් මේක ඇතුළ සම්පූර්ණම බ්ලැක් ලුක් එකක් ගන්නවා. මේ අපොස්ටින් ටිකත් එක්කම ඔක්කොම කලර් චේන්ජ් කරලා 3D කාපට් සෙට් එකකුත් දාලා දානවා වෙල්කම් සෙට් එකකුත් වෙල්කම් ලැම්ප් සෙට් එකකුත් අපි දාලා තවත් හිතුනොත් තව දේවල් අපිට පස්සට කරන්න හිතෙයි. ඉතින් ඒ වගේම පොඩ්ඩක් නිකන් ඔය ඔක්කොම කරලා එනකොට ඔය සේරම කරලා ඉවර වෙනකොට ඔන්න GR ස්පෝර්ට් එක කියලා කියන්නේ ටිකක් බල්කි ලුක් එකක් තියෙන වාහනය. ඉතින් GR ස්පෝර්ට් එකේ මේ ඔක්කොම කරලා ඉද්දි අපිට නිකන් කැතයි වගේ පේනවා. මොකද ඕපෙන්ඩර් සෙට් එක එනකොට මෙන්න මෙහෙ තියෙයි. මේ හරියට විතර එනවා ෆෙන්ඩර් එක වැටලා ඕපෙන්ඩර් සෙට් එක එද්දි. ඉතින් අඟල් 6ක් විතර වෙනස් වෙනවා මේකේ 4ත් 6ත් අතර වෙනසක් එනවා. ඔය ටික ඇවිල්ලා ඕපෙන්ඩර් එක මෙතෙන්ට බල්කි ලුක් එකක් ආවහම වාහනේ ටයර් එක ඇතුලේ වගේ පේන නිසා අපි මේකට තීරණය කරා පොඩ්ඩක් වීල් සෙට් එක සයිස් එක මේකේ ඇවිල්ලා තියෙන්නේ 15 අපි දානවා සාමාන්‍යයෙන් 17 වගේ වීල් සෙට් එකක් දාලා ලස්සන මෙන්න මේ වගේ 17 වගේ වීල් සෙට් එකක් දාමු. දාලා ඒ වගේම ටයර් ටික අලුතෙන් දාමු. සාමාන්‍යයෙන් 15 වෙනුවට 17 ටයර් දාලා 17 එලවිල් සෙට් එක දාලා මට හිතෙනවා මේක අඟල් දෙකක් විතර එළියට ගන්නවා කියලා. තව ගන්නවා අඟල් දෙකක් ස්පේස් එකක් දාලා එළියට. මට හිතෙනවා මේක තවත් අඟල් දෙකක් උස්සනවා කියලා. ලිෆ්ටිං කිට් එකේ එක දාලා අඟල් දෙකක් උස්සනවා. උස්සන එකටත් අපි පෙන්නන්නම් කොහොමද ඒක ලස්සනට කරන්න කියලා. ඒ වගේම ලස්සනට ෆ්‍රන්ට් එකේ රෙඩ් සෑන්ඩ් ගාඩ් එකකුත් දාලා හදමු මේක නිකන් කිරි ටොයියා වගේ GR ස්පොට් එකක් කරලා ආසයි මන් දන්නවා ගොඩක් අය ඉතින් උකුළු දන්නවද අලුත්ම දේ කෙල්ලෝ වැඩියෙන්ම කැමති GR ස්පොට් වල. ඒ හින්දාලු කොල්ලෝ වැඩියෙන් තීරණය කරන්නේ GR ස්පොට් ගන්න. ඉතින් GR ස්පොට් ඒ නිසාලු විකිනෙන්නේ පට ගාලා. අපි නෙමෙයි කියන්නේ කොල්ලෝ. ඉතින් කොල්ලෝ කතා වෙන දෙයක් කිව්වේ. ඉතින් හැරි බලන GR ස්පොට් එකක් එහෙනම් ඔන්න අපි යවනවා අක්කරේ පත්තුවේ අයියලාට මල්ලිලාට නංගිලාට නැන්දලා මාමලාට බලන් ඉන්න. දැක්කොත් හැරි බලන්න පුළුවන් වාහනයක් තමා මේ හැදෙන්නේ. මේක ආන්නගේ නිර්මාණයක් වෙයි අලංකරණයේ මහගෙදර විසින් කරපු. ඉතින් ඒ වැඩේ කරද්දී
ඉන්න ඕගොල්ලොත් බලාගෙන තවත් ඉවර නැහැ මේකේ කාලවශ්‍යයකුත් යනවා 20යි 25 අවුරුද්දේ ප්‍රොඩක්ෂන් ලයින් එකේ 20යි 26 අවුරුද්ද කියමු 26 අවුරුද්දේ කාලයක චේන්ජ් වෙච්ච විදිහට ඒ සිල්වර් කැටරික ඇවිල්ලා පාට හැදිලා ලස්සන කලර් එකක් දැන් හැදෙන්නේ අලුත් ප්‍රාඩ් වලට වදින්නේ අලුත් හයිලයිට් කැප් ටිකට වදින්නේ එන්නේ කලර් එක අපි කම්පියුටර් එකෙන් සෙලෙක්ට් කරලා අරගෙන කලර් වර්ෂ් එකකුත් කරලා හදමු සුපිරියට දානවා මේක නිකන් කිරි ටොයියා වගේ පාරට හදලා හැබැයි මේක කස්ටමර් දෙන්නේ සුදු වාහනයක් විදියට තමයි හිතුනොත් කස්ටමර්ට තීරණය කරලා ඉන්නවා අපි දෙන්න ඉතින් එයයි මායි 190ක් ඉන්නවා අපි pearl white වලින් යනවා කියලා කරමු අපි pearl white බලමු කරලා black ද ලස්සන pearl white ද ලස්සන කියලා ඉතින් ලෝකේ වැඩිම විකිනෙන්නේ pearl white හදමු මේක හදද්දී ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳී ඉන්න ඉතින් අලංකරණයේ මහගෙදර දශක 3ක විශ්වාසයත් එක්ක හදන මෙන්න මේ වාහනේ කොච්චර ලස්සනට අපි හදයිද කියලා අපි ගැන දන්න අය නම් දන්නවා නොදන්න අය බලන් ඉන්න එහෙනම් අක්කරේ පත්වේ කට්ටිය ඔන්න බලන් ඉන්න දෙනවා සුපිරි වාහන තිබුණොත් පරණ වාහනයක් කතා කරන්න ඔයාගේ යාළුවා ගාව කතා කරන්න අපිට මෙන්න තියෙනවා නම්බර්ස් කුරුණෑගලට එනවා නම් මෙන්න වත්තල ආසන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම්බර්ස් නුගේගොඩ ආසන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම්බර්ස් වලින් කතා කරන්න අපි දෙනවා මෙන්න මේ වගේ සුපිරි සර්විස් එකක් ඕගොල්ලෝ දන්නවනේ කොපි කරන්න පුළුවන් රංජිත් ස්ටිකර් එකේ කරන වැඩ නමුත් කවදාවත් එහි වැඩ සම කරන්න බෑ කිසිවෙකුටත් ඉතින් ක්වොලිටියත් සමගින් සුපිරි සර්විස් එකක් දෙන තැනක් තමයි රංජිත් ස්ටිකර් කියලා කියන්නේ බලුවාම හදන්න අපේ පේජ් එකට ගිහලා හදපුවා බලන්න මේන් අනම්මනම් එල්ලලා නැහැ ඒ වගේම පැවැත්ම මේ තියෙන්නේ හදලා කලින් ගියපු ඒවා ඇක්සිඩන්ට් වෙලත් දැන් ආයෙත් අපි ගාවට වෙනවා හදා ගන්න ඉතින් මේ තියෙන්නේ ඔය පරණ එකක් තමයි අලුත් GR Sport රොකෝ එකක් එහෙම නෙමෙයි 2007 එකක් තමයි මේ ඔය ගන් රෝල බාස් ගහලා රෝල ෂටර් දාලා දැන් ඉතින් නැවත ඇක්සිඩන්ට් වෙලා අපි හොයන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙයාවත් ඔන්න හදලා එහෙනම් එවනවා අක්කරේ පත්වේ කට්ටිය අපිට දාන්න පොඩි ලයික් එකක් ආවට පස්සේ දැක්කොත් පාරේ වාහනේ බලන්න කොහොමද අලංකරණයේ මහගෙදර වැඩ ඕනොනොත් ඔයගොල්ලන්ටත් ඔන්න දිනනවා නම්බර්ස් කතා කරන්න රංජිත් ස්ටිකර් අලංකරණයේ මහගෙදර කුරුණෑගල Todas viciadas em cima, pedindo pix pros cara que é bigode. Hoje em dia é difícil encontrar uma menina que não trabalha